සඳුනෑ කොහෙද දන්නේ ඌ එන්න කිව්වා මෙහාට මේ වෙලාව ඉන්නවත් දන්නේ නැහැ. ඊයේ එන්න කිව්වේ මං අද මෙයාගේ. ඊයේ එන්න දෙන්නේ. අපි මෙයාගෙන් අහලා සඳුන් ඉන්නද කියලා. මාමේ සඳුන් මේ පැත්තේ ඉන්නවද දැක්කද? ඔම්බෝ ඒ කෝටිපතියා මෙහෙ නෑ පුතේ. මේ සඳුන් හිටියා දැක්කද මාමේ? නෑ පුතේ මේ නයි ඉතින්. සඳුන් ඉන්නවද දැක්කද මාමේ? ඔන්න ඔය ඉඳලා වෑන් තුනක්ද කොහෙද අරන් අරයට ගියා. අඩු සිරාට ඌට වෑන් තුනක් තියෙනවද ඌ පට්ට කෝටිපතිය නම්මට මේ බස් එක මට දැකලා හුරුනේ. මේක සඳුනේ බස් එක. අඩෝ උඹ නේද ඉදාර අපේ සඳුන් මාලියට මේ බැනලා තිබ්බේ? ඇයි මං තමයි ඇයි උඹට ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ. ඇයි මේ සඳුනේ බස් එක හොරගම් කරේ උඹ? මට ඕන නම් මං හොරගම් කරනවා. උඹට කම්බ කටවහින් ඉඳපන් ඈ. ඇයි මං කටවහන් ඉන්නේ යකෝ මන්නේ ඌට හාය සෙට් කරලා දීලා මේ බස් එක ගන්න උදව් කරේ. ඵලයන් කුඹ කනපාන නෑ. ඌට බස් එක දීපන් ඈ ඌ යකෝ කොච්චර අමාරුවෙන් ජොග් ගත්තේ. ඊටම දැන් උඹ ගිහින් ගන්නේ නෙමෙයි යකෝ ඌට පට්ට සල්ලි තියෙනවා. උඹ ඵලයන්කෝ යන්න දපන්කෝ මම බලා ගන්න මේ බස් එක ගැන. උඹ මොනවද කරන්නේ නෝක තියලා ඵලයන් ඈ. හරි මම තියලා යන්න. දපන්කෝ දෙන්න. මේ බස් එකම අරන් යනවා. දැක්කේ නෑ නේද? දැක්කද බලපන්. දැක්කේ නෑ ටග්ගල් ස්ටාර්ට් කරපන් ඕක. උඹ මොනවද කරන්නේ ඕක ස්ටාර්ට් කරන්න නවත්තපන් හරි දොර ලොක් කරා. දැන් ඉතින් උඹට එන්න බෑ මං යනවා. බලන්න යකෝ යන්න. බලපන් දැන් ගැම්ම මම බස් එක අරන් යනවා උඹේ. උඹ බස් එක හොරගම් කරා නම් ඒක ආයෙ දෙන්න ඕන. හරිද? එහෙම හොරගම් කරන්න බෑනේ මචං. නැද්ද යාළුවනේ? එහෙම හොරගම් කරන එක කැතවඩන්නේ. ඒකින්ද මචං අපි ආයෙ යමු හරිද? හොරගම් කරන්න ඕනේ නෑ. ටග්ගලම. ටග්ගල ඉක්මනට. උඩ අරුන් පන්නනවද කොහෙද මචං මගේ බස් එක? පන්නනවද? බලපන් කන්නාඩි නෑ නේද? නෑ කවුරුත් එන්නේ නෑ. යමන් ටික්මන්. මේක අරන් ගිහලා අපේ ගෙදරින් දාන්න ඕන. ඊට පස්සේ දැම්මට පස්සේ ඉතින් ඕකට ආයෙ හොයාගන්න වෙන්නේ නෑ. හරි යාළුවනේ වීඩියෝ එක මැද්දෙන් පැනලා කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් කොල්ලෝ අපි යමු ආයෙත් වීඩියෝ එකට. හරිද? හරි මෙන්න මේක තමයි ගෙදර. අපි මෙතන ඉනවත්තම් බස් එක. දැම්මත් තමයි. එතන බස් එක දාමු. දැම්මට බස් එක පේන්නේ නැති වෙන්න දාන්න ඕන. කාටවත් පේන්නේ නැති නැත්නම් උන් ඇවිල්ලා ඉස්සුවොත් එහෙම. ඔක ජියර් එක අයින් කරපන්. ඕකේ අවුල නැහැ යම. පස්සේ ස්ටාර්ට් එකේ තියුණේ බං. ඕනේ නෑනේ. හරි. අම්බෝ අය හෙට උදේට බස් එකට ගියමත් දෙන්න ඕන. අඩුවට කෝල් එකක් කරන් කියන්න ඕන. මේ සීන් එක ගැන. හෙලෝ මචං මේ උඹ අර මේ යාළුවෙන් ගත්ත බස් එක උඹ මෙහෙ දාලා ගියානේ උඹට වෑන් ගොඩක් හම්බෙලා. මේ දැන් එකේ කුස්සලා බං. ඒක බස් එකට අඩේ දෙන්න උඹට සල්ලි තියෙනවනේ. බස් එක මං වතුරට දාන්නම් ගිහලා. හරි බං අවුලක් නැහැ. මට සල්ලි තියෙනවනේ දැන්. උඹ දාලා දාපන් වැඩක් නැහැ. ඉතින් මට සල්ලි තියෙනවනේ. හරි බං. හරි එහෙනම් මචං මං තියන්නම් මේ දැන් දාන්නකෝ ගිහලාම. හරි බං. ටග්ගල් දාපන් ඈ. ඕකේ දැන් යන්න ඕන. මන්ට කලුන් විනාඩි දන්නේ. තාම නෑනේ. තාම නෑ කියන්නේ උන් ආයෙත් නැති වෙයි බං. මංකෝ අර උන් දෙගියේ නෑනේ. මයි ගෙදර. මට බයයි බං උන් ඇයි කියලා. ආඩෝ ආවොත් මාර සීන් නෙවෙන්නේ. එන අපි යමු. අම්බෝ සුබ උදෑසන. හරි. දැන් බස් එකට නිවන් සුව පතන්න වෙලා හරි. ඌට සල්ලි දිනවද ඉතින් ආයෙ ඌට මේ වැඩ නැහැ බස් වල නේ. ඌට බස් 100ක් වුණත් යන්නයි. වෑන් වලින් හයර් ගිහිල්ලා ලක්ෂ නෙමෙයි කෝටි ගණන් හොයලා තියෙන අය කොල්ලා. මං ඌට වෑන් එකේ මේ බස් එකේ හයර් එකක් ගන්න දුන්නේ තමයි ඔක්කොම. බස් එකෙන්ද වෑන් එකෙන්ද අනේ මන් දන්නේ. හරි. ඕකේ යාළුවනේ අපි දැන් බස් එක නිවන් සුව පතන්න තමයි යන්නේ. මේ පැත්තේ නේද මචං අර ගඟ තිබ්බේ. ගඟට දාන්න තමයි යන්නේ. ගඟට දාමු ගිහිල්ලා. ගඟට දාමු බස් එක. ඉතින් යාළුවනේ දුප්පත් කොල්ලෙක් ඒ වීඩියෝ එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි මේ. ඔයාලා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒකට ලයික් ගොඩක් ඇවිල්ලා තිබ්බා. හැමෝටම thank you. ඉතින් ලයික් එකක් දාන්න. අරුගේ කඩේ තාම හම්බුන්නේ නැහැ නේ.
තාම හම්බුන්නේ නැහැ මම හිතන්නේ මේ කොහොමද හම්බුන්නේ නැහැ තාම මචං මොන ඉස්සරහම කර කඩේ තිබ්බේ මේ තියෙන්නේ බයි බයි උ දෙක්කේ නෑ මම දෙක්කේ නෑ බර ඕකේ ඔන්න තිනවා දැන් පයින් තමයි තින්නේ මාවත් අදගෙන ඇවිත් ටගල පැන්න අම්මට සිත් නියමයි පස්සේ ගියා මචං ගඟට පස්සේ ගියා යාළුවනේ ගෙම්මත් තමයි සුපිරියක්ම තමයි හරිද පස්සේ ගියා හයි යාළුවනේ එහෙනම් ඔන්න මචං අද වීඩියෝ එක ඉවරයි ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම උඹලත් එක්ක බෑනේ බං කරන්න තියෙන්නේ උඹ ලයික් දාන්න ඕනේ බං උඹ ලයික් දාන්න තුනා මට වීඩියෝ දාන්නත් කැමති ඒකින් තමයි මෙතන වීඩියෝ පරක් වෙන්නේ ඉතින් ලයික් එකක් දාන්න මට කම්මැලි බං උඹ ලයික් දාන්න නැති එක ඒ ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම එන කොල්ලෝ ආදර ගිහිල්ලා එන්න next video එකෙන් හම්බෙමු දැන් එක දිගටම වීඩියෝ දානවා මම කමෙන්ට් මේ post එකක් දාලා තියෙන්නේ Q&A එකට ප්‍රශ්න අහන්න හැමෝම එන කොල්ලෝ අපි ගියා බයි